හෙලෝ ළමයි, ඔයාලා හැමෝම හොඳින් නේද? අද තමයි මගේ ජීවිතයේ දුක සතුට බෙදාගන්න ආදරෙන් මම තෝරාගත්ත, මාව තෝරගත්ත ලස්සන හිතක් තියෙන ශාන්ගේ උපන්දිනය. එදා පොය දවසක් වුණ නිසා නිවාඩුවක් තිබුණ හින්දා අපි දෙන්න දවල් වෙන්න කැලණි පන්සල් ගියා. සතියක වගේ ඉඳලා මම එයාගේ දවස ප්ලෑන් කළා. ඒ වෙනුවෙන් ලස්සනම ඩෙකෝ කරන්න බාර දුන්නේ එයා මගේ බර්ත්ඩේ ඩෙකෝ බාර දීලා තිබුණු කිඩ්ස් කින්ඩම් පාටි ඩෙකෝ එකේ අයටමයි. ඒ අය මේ වැඩෙත් සුපිරියටම කරලා දුන්නා. කේක් එක, ෆුඩ් ප්ලැටර් එක මම හදන්න දුන්නේ ආන්‍ය ෆුඩ්ස් ඇන්ඩ් කේක් පේජ් එක කරන සමන්ති අක්කට. අක්කත් මේ වැඩේ එයාගේ වැඩක් වගේ කියලා හිතාගෙන හරිම රසට ලස්සනටම කරලා දුන්නා. ඉතින් ඒ හැම දෙයකටම ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ මේ පුංචි සාදයට ආපු පුංචි පිරිස හැමෝටම ගොඩාරියක් ස්තුතියි. ඉතින් මගේ ලස්සන රතු රෝස මල ඔයාගේ සතුට වෙනුවෙන් තමයි මම මේ හැම දෙයක්ම කළේ. ඒ දවසේ ඔයාගේ ඇස් දෙකෙන් මම ඒ සතුට දැක්කා. ඉතින් ප්‍රාර්ථනා කරන්නම් සුබම සුබ උපන්දිනයක් වේවා මගේ ශාන් පැටිය. ඔයාට සතුට විතරක්ම ලැබෙන්න ඕනේ. ලියවුණා ඔබ ගැන කවි පෙළක්, මැලවුණා රැතුන් යාමයක්, හද පලා යන දුක එකව් කරගෙන ඉන්නවා මම මග බලන්. හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං පුන් සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නෙබන්. ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට. කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අත. ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට. කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අත. තාරුකා එළිය විලිලා නැති පාළු අම්බරේ පායනාතුරු පලා ඉන්නම් කන්ද පාමුලේ. වලාකුල් මැකිලා කවදා යයිද ආකායේ. පලක් නැතිවත් හෙටත් දෙන්නම් හිරුත් තේ වගේ. ඔබ පායනාදින කෙනෙකුට එළිය දෙන්නට. කාරි නෑ සඳ මගේ ලොව එළිය නොවුනට. ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට. කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අත.
මම මේ පාටි එක පොඩියට ඕගනයිස් කරනකොට මම හිතුවටත් වඩා සතුටක් අපි හැමෝම එදා රෑ වෙනකල්ම වින්දා. ඉතින් තවත් ලස්සන දවසක ඔයාලා හමු වෙන්න එනකම් සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි මම තරු. රුදුරු විස්සකින් බැඳී ගැහැට දෙන චේතනා නිපදකිනදී විරහ වේදනා. රුදුරු විස්සකින් බැඳී ගැහැට දෙන චේතනා